පෞල් ජීවිතයේ සතුට සහ ස්ථාවරත්වය රඳා පවතින්නේ බිරිඳ සහ ස්වාමිපුරුෂයා අතර තිබෙන ආදරණීය සම්බන්ධය මතයි. එහි ලිංගික සම්බන්ධය ඉතා වැදගත් කොටසක් වුණත් එය ආරම්භ වන්නේ සරල නමුත් බලවත් ක්‍රියාවකින්, කිස් එකකින්. බිරිඳට දැනෙන විදිහට කිස් කිරීමෙන් ඇයව ආදරයෙන් පිරී යවන්න පුළුවන්. එය ඇයගේ හදවතට පමණක් නොව ඇයගේ ශරීරයටත් තෘප්තියක් ගෙන දෙනවා. මේ වීඩියෝ එකෙන් ඔයාගේ බිරිඳට දැනෙන විදිහට කිස් කරන ප්‍රායෝගික ටිප්ස් කිහිපයක් කියලා දෙනවා. මේව පුරුදු කළාම ඔයාගේ විවාහ ජීවිතය තවත් උණුසුම් වෙනවා, සතුටින් පිරීලා යනවා. පළමු පියවර. කිස් එක ආරම්භ කරන්නේ ඇස් වලින්ම. බිරිඳට ඔයාගේ ඇස් දිහා බලන්න ඉඩ දෙන්න. ඇස්වල ආදරයේ බැල්මක් දෙන්න. එය ඇයට මම ඔයාට ආදරේ කියන සංඥාවක්. ඉන්පස්සේ ඇගේ ඉන වටේට අත දාලා ඇගේ මුහුණ මැදට ඔයාගේ මූණ ගේන්න. එකපාරටම කරන්න යන්න එපා. මේක හරියට කළොත් ඇයට ආරක්ෂිත හැඟීමක් ලැබෙනවා. දෙවන පියවර. මන්දගාමී හා මෘදුව ආරම්භ කරන්න. පළමු කිස් එක ඊටා මන්දගාමී වෙන්න ඕනි. ඇගේ තොල් මත ඔයාගේ තොල් තියලා ඊටා මෘදුව එකපාරක් තද කරන්න. ඇයගේ තොල් දෙකම ඔයාගේ තොල් අතරට ගන්න. ඇයගේ ප්‍රතිචාරය බලන්න. ඇය තොල් තද කළාද? එතකොට ඔබත් ටිකක් තද කරන්න. මේ ඇයග දැනෙන විදිහට ආදරයක් ගෙනෙනවා. තුන්වන පියවර. අත්භාවිතා කරලා ඇයව ආදරෙන් බැඳ ගන්න. කිස් කරනකොට ඔයාගේ එක අතෙන් ඇගේ මුහුණ උඩ තියන්න. අනිත් අතෙන් ඇගේ කොණ්ඩේට අත දාන්න. ඇයට මම ඔයාව ආදරෙයි කියලා දැනෙන්න ඕනි. ඇගේ ඉන වටේට අත දාලා ටිකක් තද කරලා ඇද ගන්න. ඒක ඇයට තවත් ආකර්ශනීය බවක් දෙනවා. හතරවන පියවර. තොල් වලින් පමණක් නොව ඇයගේ සමස්ත මුහුණටත් ආදරය කරන්න. කිස් එක තොල් වලට පමණක් සීමා කරන්න එපා. ඇගේ ගෙල ප්‍රදේශය මෘදුව කිස් කරන්න. එය ඇයට ඊටා සංවේදී තැනක්. ඇගේ ඇස් දෙකත් මෘදුව කිස් කරන්න. ඇගේ නාසයේ ඉහළට සහ කන් වලටත් ටිකක් තද නොවන ආදර කිස් එකක් දෙන්න. මේක ඇයගේ සමස්ත ශරීරය උණුසුම් කරනවා. පස්වල පියවර. ඇයගේ ප්‍රතිචාරය බලලා වෙනස් කරන්න. බිරිඳට දැනෙන විදිහට කිස් කරන්න ඕනි නම් ඇයගේ හුස්ම සහ ඇස්වල බැල්ම බලන්න. ඇය තොල් තද කළා නම් ටිකක් තද කරන්න. ඇය හුස්ම ගන්නේ වේගයෙන් නම් ඔබත් වේගයෙන් යන්න. ඇය මෙතන තද කරන්න කියලා සන්නාදනව නම් ඒ තැනට අවධානය යොමු කරන්න. sannivedanaya ඊටා වැදගත්. 6 වන පියවර. ටිකක් තොල් එකතු කරලා තද කරන්න. අවසානයේදී ඇය තෘප්තිමත් වෙලා තිනව නම් තොල් ටිකක් තද කරලා උරන්න. එක තොල්පතක් ඔයාගේ දත් අතරට ටිකක් ගන්න. නමුත් වේදනාවක් නොදෙන තරමට. එකපාරක් ඇඩේ තොල් තද කරලා ඔයාට ආදරේ කියන්න. මේ ඇයට අමතක නොවන අත්දැකීමක්. කිස් කරන එක දවස් පුරාවටම කරන්න. උදේ, රෑ, රූපවාහිනී බලනකොට ඇයට කිස් කරන්න ඉල්ලන්න. ඇයත් ඔබට කිස් කරනව නම් තවත් ලස්සනයි. කිස් එක ලිංගික සම්බන්ධයේ ප්‍රධාන කොටසක් කරගන්න. ඒක ඔයාලා දෙන්නගේ ආදරය තවත් ගැඹුරු කරනවා.